හරිනේ. එක්සෑම් ඩේට් එක නම් ඩේට් එකක් දුන්නොත් මෙහෙමයි. එක්සෑම් ඩේට් එක දැන් 23 නඩ තීන්දුව දෙනවනේ. ඒකට ඒක ගැන අපිට මුකුත් අනාවෙක් කියන්න බෑ. ඒ වුණාට 23 නඩ තීන්දුව දීලා ඔක දැන් අගෝස්තු 10 වෙනි එක්සෑම් දැන් දීලා තියෙන ඩේට් එක. ඒ කාල පරාසය දිහා බැලුවට පස්සේ කල් යෑමක් ගැන ලොකුවට පුළු අදහසක් තියාගන්න එපා. ගන්න නඩ තීන්දුව ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගන්න එපා. කියන්න තියෙන්නේ 10 වෙනිදා පටන් ගන්න එක්සෑම් එකට 10 ටාගට් කරලා වැඩ කරන්න. බලාපොරොත්තු තියාගන්න එපා. කල් යයිගෙන තියාගෙන බලාපොරොත්තු කඩ වුණාට පස්සේ එක්සෑම් එකට යන්න කරලා ප්‍රෙෂර් වෙලා මෙන්ටල් ඩවුන් වීමක් වෙන නිසා එක්සෑම් කල් යන්නේ නැහැ කියලා ඉතින් වැඩ කරන්න නඩ තීන්දුව අපි බලමු. වාසිදායක වුණොත් එහෙමයි නැත්නම් මේ යන විදියට යන ෆ්ලෝ එකෙම යන්න වෙනවා. කොහොම හරි ඔළුවේ තියාගන්න කල් යන්නේ නැහැ කියන එක. මොකද ඒ chance එක ගැන අපිට 50 chance එකක් තියෙන්නේ එතනත් අපිට වාසි වෙයිද කියලා පොඩි සැකයක් තියෙනවා. සැකයක් කියන්නේ එහෙම කාල සීමාවත් එක්ක වරද්දි. ඒ නිසා අපි අනාවෙක් කියන්න බෑ. කොහොමද එක්සෑම් කල් යන්නේ නැහැ කියලා වැඩ කරන්න. ඒක තමයි අපේ ඇඟට ගුණ හොඳම දේ.